සුබ දවසක් හැමෝටම ලංකාවේ ඩුබායි ඉඳලා ලංකාවට සල්ලි දාන කට්ටියට මම ඉන්ට්‍රොඩියුස් කරා සිස්ටම් එකක් මේකට ගිහිල්ලා මොකද්ද එක්ස්චේන්ජ් වලට ගිහිල්ලා එහෙම නැත්නම් ඇප්ලිකේෂන් වලින් ගෙවන්න ඕනේ ඩිගම් 10ක් 15ක් යනවා සල්ලි දාන්න යනකොට මම දාලා දෙන්නේ Binance එකකින් කියලා ඉන්ට්‍රොඩියුස් කරා. ඉතින් මේ විදිහට තමයි මම දන්නේ මොකද ඔයාලට මගේ ගිණුමට මුදල් දානවා හරියම නැත්නම් අතට සල්ලි දෙනවා හරි දුන්නාට පස්සේ සැකයක් ඇති වෙන්න වුණොත් කොහොමද මේ දාන්න බෑ මේක උන්ඩියල් වගේ මොකක් හරි හොර ක්‍රමයක්ද කියලා නෑ එහෙම දෙයක් නෙමෙයි කියලා අර ප්‍රූෆ්මන්ට් එකක් විදිහට පෙන්වන්න නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේක තමයි Binance application එක. Binance application එකේ මම කරන්නේ P2P කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙන් USDT කියන ඩොලර් එකට සාපේක්ෂව තියෙන ක්‍රිප්ටෝ කරන්සිය මම පර්චේස් කරනවා. මම දැන් මෙතෙන්දී කිසිම අවිශ්වාසයක් වෙන දෙයක් නැහැ. පළවෙනි එක තමයි ඔයා මට සල්ලි දුන්නොත් එතන අවිශ්වාසයක් වෙන දෙයක් නැහැ. මොකද UAE මගේ නමට තියෙන account එකට සල්ලි දාන්නට පස්සේ ඔයාලට මගේ transaction උනේ නැත්තම් ඕන හැටිය කම්ප්ලේන් කරලා මාව ඉන්ටර්ඩික්ට් කරන මාව කම්ප්ලේන් කරන්න පුළුවන්. ලංකාව වගේ නෙමෙයි මෙතන. හරි. ඊළඟ එක තමයි මම මෙතන මේ ඕඩර් එක දාන්නේ තෝරලා මම කවදාවත් දැකම නැති පුද්ගලයෙක්ට. නමුත් මේක සිස්ටම් එකක්. මේ සිස්ටම් එකේ යන විදිහ මම ඔයාලට කියන්නම්. මෙතෙන්දී 7:25ක මට බය වෙන්න මොනවත් දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මට මේ මුදලට අදාළ මම ගෙවන මුදලට අදාළ මෙයා කළුද සුදුද කොටද මාළද කියලා දැක්කේ නැති වුණාට මේ UAE ඉන්න පුද්ගලයා මට අනිවාර්යෙන් දානවා. දාන්නේ මෙන්න මේ හේතු නිසා තමයි දාන්නේ. දැන් මම හිතන්න මම මේ සිලෙක්ට් කරගන්නවා එක බය කෙනෙක්. මෙයා බැංක් ට්‍රාන්ස්ෆර් ඕකේ වන්ට දීලා තියෙනවා. බය නැතුව මම මෙයාව සිලෙක්ට් කරගන්නවා. මට පුළුවන් මෙයාගේ රේටින්ග්ස් බලන්න. මෙයා කොච්චර ප්‍රමාණයක් 100 ප්‍රමාණයක් කරලා තියෙනවද? මෙයාට කම්ප්ලේන්ට් තියෙනවද මොනවද? මොනවත් නැහැ. එහෙනම් මම මගේ ගාණ දාලා ඉවරලා USD 1200 දාලා ප්ලේස් ඕඩර් එක දෙනවා. මේ වෙලාවේ මම ප්ලේස් ඕඩර් එක දෙන්නේ නැහැ. මොකද හේතුව මම ඔල්රෙඩි ප්ලේස් ඕඩර් එකක් ප්ලේස් කරලා තියෙනවා පැය 4කට කලින්. මොකද UAE වල බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න බෙනිෆිෂියරි ඇඩ් කරන්න ඕනේ. මම ඇඩ් කරගෙන ඉන්න බෙනිෆිෂියරිස්ලා කීප දෙනාගේ මේ වෙලාවේ ඕඩර්ස් තිබුණේ නැති යන මම අලුත් බෙනිෆිෂියරි කෙනෙක් ඇඩ් කරගන්න කලින් ඕඩර් එක දැම්මා. දාලා ඉවරලා ඒ ඕඩර් එක පෙන්ඩින් තියෙනවා දැන් මෙතනදී ඕඩර් එක දැම්මට පස්සේ විනාඩි 15ක් ඇතුළත අපි පේමන්ට් එක කරන්න ඕනේ. හරිද? මෙතෙන්දී පේමන්ට් එක කරන අවස්ථාව වෙනවනේ අපි දැන් මෙයාගේ account එක උදාහරණයක් විදිහට මෙහෙම ගිහිල්ලා මෙතන අපි බය කෙනෙක් සෙලර් කෙනෙක් තෝරලා මෙයාට ගාණ දීලා දුන්නාට පස්සේ මේ පෙන්නනවා මෙයාගේ account details. අපි මෙතන මේක කියමුකෝ. මෙතන අපිට ගන්න ඕන ඩිරාම් ප්‍රමාණය ගැහුවට පස්සේ අපි කියමු ඩිරාම් 1000ක් කියලා. හරිද? මෙතන පෙන්නනවා 271 ඩොලර්ස්. ඊට ප්ලේස් ඕඩර් එක දුන්නාට පස්සේ අපිට මෙයාගේ account එක පෙන්නනවා. මේ ඕඩර් ප්ලේස් එක දුන්නාට මම දැන් දෙන්නේ නැහැ මේ කලින් දීලා තියෙන නිසා දෙන්න බෑ දැන්. මේ දුන්නාට පස්සේ මෙයාගේ මේ ඩොලර් 271 කියන ප්‍රමාණය මේක ඔල්රෙඩි Binance එක ඇතුලේ මෙයාගේ තියෙනවා ලොක් වෙනවා. ලොක් වෙලා මෙයාට මේ 271 කියන ප්‍රමාණය විත්ඩ්‍රෝ කරන්නවත් මොනවත් කරන්න බෑ. Binance එකේ සිස්ටම් එකෙන් ලොක් කරගන්න. ලොක් කරගෙන විනාඩි 15ක් මේක ලොක් වෙලා තියෙනවා. විනාඩි 15න් පස්සේ මෙයාට මේක රිලීස් වෙනවා. ඒ විනාඩි 15 ඇතුළත අපි මොකද කරන්න ඕනේ මේ ඕඩර් එකට අදාළ මෙයාගේ account details පෙන්නනවා. account details වලට අපි සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ ස්ක්‍රීන්ෂොට් එක දැම්මද මෙතන උදාහරණයක් විදිහට මෙතන තියෙනවා මෙයාට මම දාපු ඕඩර් එක තාම පෙන්ඩින් තියෙන්නේ. ස්ක්‍රීන්ෂොට් එකක් මම දැම්මා. නමුත් ස්ක්‍රීන්ෂොට් එක දාන්න දෙන්නේ මට බෙනිෆිෂියරි ඇඩ් කරන්න ඕනේ. බෙනිෆිෂියරි ඇඩ් කරන්න දෝ දාන්න බෑනේ. මම මොකද කරේ ඊට පස්සේ සල්ලි මම ට්‍රාන්ස්ෆර් කරා කියලා මෙයාගේ ඇග්‍රීමන්ට් එකක් අරගෙන සල්ලි ට්‍රාන්ස්ෆර් කරන කියලා බටන් එක ක්ලික් කරා. ඒ ක්ලික් කරාට පස්සේ permanently Binance එකේ මෙයාගේ මේ ඩොලර් 350 ගාන 320 ගානක් වෙනවා මේ 1200ට මේ ගාන permanently block වෙනවා. දැන් මෙයා මට රිලීස් කරන්නම ඕනේ අනිවාර්යයෙන්. රිලීස් නොකර ඉන්න බෑ. දැන් මම සල්ලි ට්‍රාන්ස්ෆර් කරපු එකේ ස්ලිප් එක මෙයාට දානවා. දැන් මෙයා ඔන්ලයින් නැහැ. අනිවාර්යයෙන්ම මෙයා දැක්කට පස්සේ මෙයාගේ මොකද ඕඩර්ස් ටික කලින් දාලා තිබිච්ච එක ඉවරයි. මෙයා මේක දැක්කට පස්සේ මෙයා අනිවාර්යයෙන්ම මට මේ ටික රිලීස් කරනවා. මට මේ ටික රිලීස් කරේ නැහැ කියමුකෝ. නිකන් හරි මෙයා මට රිලීස් කරන්න නැතුව හිටියොත්
මෙයාට මාරම පාඩුයි. දැන් මේ ඩිලේ වෙන ප්‍රමාණයත් මෙයාට පාඩුයි. මොකද මෙයාගේ රේටින් අඩු වෙනවා. මෙයා රිලීස් නොකර හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? මම මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා ඇපිල් එකක් දානවා. ඇපිල් එක දැම්මාට පස්සේ කම්පැනි එකෙන් බලනවා මම දැන් සල්ලි දාලා තියෙනවනේ. හරිද? මට බැංක් ස්ටේට්මන්ට් එකක් අරගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සෙලර්ටත් බැංක් ස්ටේට්මන්ට් එකක් අරගෙන ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරු හරි ඇපිල් එක දාන කෙනා. ඊට පස්සේ කොතනටද සල්ලි සවුද වැරද්ද කරලා තියෙන්නේ කවුද හරියට කරලා තියෙන්නේ කියන කෙනාගේ පැත්ත බලලා හරියට කරලා තියෙන කෙනාගේ පැත්තට මේක රිලීස් කරනවා. වැරදි කරලා තියෙන කෙනාගේ account එක block කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙයාලා මේ business එකට කරන කට්ටිය මෙයාලා අනිවාර්යයෙන්ම දැකපු සැනින් මේක රිලීස් කරනවාමයි. ඉතින් මේ මෙතන මේ පරණ මගේ පැය 4කට කලින් මම දාපු ඕඩර් එකක් හන්ද දැන් මෙතන මේවා නැත්තේ නම් ඉන්න මෙයා business එකේ ඉන්න ටයිම් එකේදී මෙයා අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඉඳලා මට ශනික රිප්ලයි එක කරනවා. මේ මම ඕඩරේ දාපු වෙලාව. මේ වෙලාව මට රිප්ලයි කරා ශනිකවම. රයිට්. ඊට පස්සේ දැන් මෙයා ඔන්ලයින් නැහැ. මොකද හේතුව මෙයාගේ ඕඩර්ස් ටික ඉවරයි. මගේ ඕඩරේ විතරයි පෙන්ඩින් තියෙන්නේ. දැන් මෙයා මේක දැක්කට පස්සේ මෙයා මට රිලීස් කරනවා. මේ මට රිලීස් කරේ නැති වුණොත් එහෙනම් ප්‍රැක්ටිකේලා බලලා මම කම්ප්ලේන්ට් එක දාන්න මට පුළුවන්. හරි. ඒ නිසා මෙයා අනිවාර්යයෙන් රිලීස් කරන්නම ඕනේ. රිලීස් කරාට පස්සේ මම ඔයාලට මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න. ඊට පස්සේ මේකෙම අනිත් පැත්ත තමයි සෙල් එක. මට USD ටික හම්බ වුණාට පස්සේ මම ලංකාවේ ඉන්න මේ විදිහටම මෙතන ඔයාලට පේනවා මම AED කියන එක සිලෙක්ට් කරලා තියෙනවා. ඒතකොට ඩුබායි වල ඉන්න කට්ටියගේ බයස්ලා සෙල්ලස්ලා තමයි පෙන්වන්නේ. මම මෙතන LKR කියන එක සිලෙක්ට් කරනවා. LKR සිලෙක්ට් කරාට පස්සේ ශ්‍රී ලංකාවේ ඉන්න බයස්ලා සෙල්ලස්ලා පෙන්වනවා. මේ බයස්ලා ඉන්නේ මේ සෙල්. මට ආවට පස්සේ මට මේ ගානට මේ USD ටික on the spot sell කරලා දාන්න පුළුවන්. මේ ඉන්නේ සියලුම මේ ඉන්න කට්ටිය මේ සල්ලි අතේ තියාගෙන US ඩොලර් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා මගේ US ඩොලර් මිලදී ගන්න. මේ අතේ සල්ලි තියාගෙන බලාගෙන ඉන්න කට්ටිය. මෙයාලට මම ඕඩර් එකක් දාලා මගේ USD ටික ආවට පස්සේ ඒක මගේ USD ටික තියෙන ප්‍රමාණය මට ඕල් කියලා දෙන්න පුළුවන්. දැන් බිඳුව නිසා එන්නේ නැහැ. නමුත් මගේ මේ ටික ආවට පස්සේ එතන ගාණ වැටෙනවා. සෙල් ඕඩර් එක දුන්නාට පස්සේ මම Binance එකට දාලා තියෙනවා මගේ personal account එක. ඒ account එකට මුදල් ටික බැර වෙනවා. මුදල් ටික බැර වුණාට පස්සේ අරකේ අනිත් පැත්ත මට තියෙන්නේ මේ ටික රිලීස් කරන්න. දැන් කවුද ඕඩරේ දාලා තියෙන්නේ? මම තමයි ඕඩරේ දාලා තියෙන්නේ. මම ඕඩරේ සල්ලි දාලා තියෙනවා. UAE එක්කෙනා මට රිලීස් කරනවා. ඒකේම අනිත් පැත්ත තමයි මම මේක විකුණනකොට ලංකාවේ එක්කෙනාට ලංකාවේ එක්කෙනාගේ ඕඩර් එකකට මම දානවා සෙලින් ගන්න බලාගෙන ඉන්න කට්ටියට ඕඩර් එක. දැම්මට පස්සේ එයා මට සල්ලි දානවා. සල්ලි දැම්මට පස්සේ මම රිලීස් කරනවා. හරි. මේක 100%ක් සිකුව 100%ක් ආරක්ෂිතයි. කිසිම තේකට දැන් මම මේ සල්ලි දාපු පුද්ගලයා මම දැන් සල්ලි දාලා ඉවර දාපු සල්ලි වල රිසිට් එක තමයි තියෙන්නේ. මේ වලට පේනවා මේ රිසිට් එක. හරි. මේ රිසිට් එක තියෙනවා. ඉතින් මේ රිසිට් එක මේ බය නැතුව මම සල්ලි දාන්නේ මෙයා කළුද සුදුද සමහත කොටද කියලා මම දන්නේ නැහැ. එහෙම නොදැන මම සල්ලි දාන්නේ මට ප්‍රශ්නයක් නැති බව මම දන්න නිසා. right? මේ වීඩියෝ එක මම කන්ටිනියු කරන්නම්. මෙතෙන්දී මේක රිලීස් වුණාට පස්සේ නැවතත් මගේ account එකට log වෙලා මම ලංකාවේ සල්ලි දැම්මට පස්සේ ලංකාවේකට වැටුණාට පස්සේ කොහොමද වැටෙන්නේ? ලංකාවේ account එකට සල්ලි වැටුණාට පස්සේ මට බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මට තියෙන්නේ ඔයාගේ account එකට මේ මුදල් ටික ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් ඒ ටික මේ වුණාට පස්සේ මම ඔයාලට මේ වීඩියෝ එක කන්ටිනියු කරන මේ එක ක්ලයන්ට් කෙනෙකුගේ ඩිග්‍රෑම් 1200 ලංකාවට දාන්න කරපු එකක් තමයි මම දැම්මේ වීඩියෝ එකක් විදිහට. right brothers වීඩියෝ එක කන්ටිනියු කරනවා. ඔයාලට පේනවා මගේ ඒක කන්ටිනියු කරනවා. ඔයාලට පේනවා මගේ බැලන්ස් එක විදියට මෙතන තියෙන්නේ දෙවෙනි account එකේ 1,10,000ක් විතර තමයි තියෙන්නේ. ඉතින් මම මගේ Binance එකට ගිහිල්ලා දැන් සෙල් කරනවා. මට ආවා මගේ USDT ටික පොඩි ප්‍රමාද වීමක් වුණා. මොකද හේතුව මගේ බෙනිෆිෂරි ඇඩ් කරලා තියෙන කට්ටිය ඔයාලා දන්නවා UAE වල ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා නම් අලුතෙන් ට්‍රාන්සැක්ෂන් එකක් කරද්දී පැය 4ක් යනවා එක්කෙනෙක්ව ඇඩ් කරගන්න. මම ඇඩ් කරගෙන හිටපු කට්ටියගේ USDT සෙලර්ස්ලා හිටියේ නැහැ. ඒක නිසා මට සිද්ධ වුණා පොඩි වෙලාවක් වේට් එකේ ඉන්න. දැන් මෙයා නිතරම
ට්‍රේඩ් කරන කෙනෙක්. ඒක නිසා මෙයා නිතරම ඉන්නවා. දැන් මේ සෙලර්ගේ මට මල්ට එක්ක කලින් වීඩියෝ එකේ මගේ මේ Binance එකේ earn එක විතර තිබුණේ ඩොලර් 2.7යි. now දැන් තියෙනවා ඩොලර් 325ක් මගේ බැලන්ස් එකේ විදිහට overview 2.71 overview අරකට එක 3.27යි. මම මේක ෆන්ඩින් වලට දාගන්න ඕනේ මගේ මේ ඩොලර්ස් ටික මම ට්‍රාන්ස්ෆර් කරනවා සම්පූර්ණ amount එක ෆන්ඩින් වලට. දැන් මම යනවා ලංකාවට. දැන් මම හිටියේ ඩුබයි වල ඩුබයි ගණදිනුවක. දැන් මම යනවා ලංකාව සිලෙක්ට් කරලා රුපීස් වලට. දැන් මෙතන LKR සිලෙක්ට් කරාට පස්සේ මට පුළුවන් මෙතන සෙලින් වලට ගිහිල්ලා මෙතන 340 ගණන් තියෙන්නේ. මගේ amount එක ගත්තොත් එහෙම 60,000 1 ලක්ෂ ගාණක් 1,12,000 දෙනවා. මේ 60,000යි කියන මේ දෙවනි 345 කියන එකෙන් මට දැන් විකුණන්න පුළුවන්. අර කියපු පාත් එකේම මම මෙතන මගේ තියෙන USDT ටික දැන් මෙතන පෙන්නනවා. දාලා මම ප්ලේස් ඕඩර් එක දුන්නා නම් මගේ මේ බැංක් account එකට කෙලින්ම මගේ සල්ලි ටික වැටෙනවා. හරි. ඒ වැටුණාට පස්සේ එයා අර විදියටම මේ පේමන්ට් එක කරා කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මට මැසේජ් එකක් එනවා මම මේ ටික රිලීස් කරනවා. ඉතින් මගේ සල්ලි වැටුණාට පස්සේ තමයි මම මේක රිලීස් කරන්නේ. දැන් මම මේක කරන්නේ නැහැ. මොකද හේතුව මේ වෙලාවේ කරන්නේ නැති හේතුව මේ වෙලාවේ මම මේක විකුණන්නේ නැහැ. මේතන buy order එකක් විදිහට මම දානවා. buy order එකක් විදිහට දැම්මට පස්සේ මට අරිට වඩා පොඩි ගාණක්. ඒ කියන්නේ මට මේ sell කරලා on the spot දැන් විකුණන්න පුළුවන් එකට වඩා තව එක ඩොලර් එකකින් රුපියලක දෙකක විතර රුපියල් දෙකක් විතර 1.50ක් විතර වගේ ප්‍රමාණයක් මට buy order එකක් දැම්මට පස්සේ කරන්න පුළුවන්. buy order එකක් දැම්මට පස්සේ පොඩි වෙලාවක් මට ගත කරන්න වෙනවා. එයා මේ USDT ගන්න කට්ටිය මට ඕර්ඩර් එකක් දානකම් මේ USDT ගන්න බලන් ඉන්න කට්ටිය on the spot දැන් ඉන්න කට්ටිය තමයි මේ ඉන්නේ. මේ යාළුවා දැම්මනම් දැන් මට විකුණන්න පුළුවන්. right? ඒක නිසා මම මෙතන දැන් විකුණන්න යන්නේ නැහැ. මම ඔයාලට මේ වීඩියෝ එක කන්ටිනියු කරන්නම්. sell order එකක් දාලා ඒ sell order එක කන්ටිනියු වුණාට පස්සේ එහෙම නැත්නම් වීඩියෝ එක exit වෙයි සමහර විට. වීඩියෝ එක exit වුණොත් ඔයාලා හිතාගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේක account එකට සල්ලි වැටෙනවා කියලා. මම try එකක් දෙන්නම් මේක. right guys මම වීඩියෝ එක කන්ටිනියු කරනවා. මෙතන ඔයාලට පේනවා 1,10,852ක් මගේ account එකේ තියෙනවා. ඒ account එක තමයි මම දීලා තියෙන්නේ මෙතන Binance එකට. ඒකේ මම sell එක දාන්න යන්නේ. sell එක දාන්න යන්නේ sell order කියන්නේ මම buy order එකක් විදිහට මෙතන මම දාන්න ලෑස්ති වුණා. ඒක දාන්න බෑ මගේ මම දිගටම මේක දැන් අලුතෙන් option ඇවිල්ලා තියෙනවා. මට ටිකක් ඊට වඩා වැඩි ගාණක් ගන්න පුළුවන් මේකට order එක දැම්මම නම් ටිකක් වෙලාවකුත් යනවා. ඒක තමයි මම try කරේ. නමුත් ඒක දාන්න බෑ. දැන් අලුතෙන් option එක ඇවිල්ලා තියෙනවා. මේ මාසයක් එක දිගට මේ විදිහට trade කරලා ඒ facilities සම්පූර්ණ වෙච්ච කෙනෙක්ට තමයි මේ order එකට ඊළඟ price එක විදිහට මට දාලා ඉවරලා ඒක කරන්න පුළුවන්. ඒ නිසා immediate sell කරන්න ඉන්න මේ ගන්න බලන්න USDT ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට මම sell කරනවා මේ අවස්ථාවේදී මෙහෙම. මෙතන මට මේ 334 කියන price එක දෙන්න බෑ. මොකද එතන තියෙන්නේ ඒක දෙන්න පුළුවන්. මොකද ඒක පොඩි ගාණ අඩුයි. ඒක ඕන වෙලාවක දෙන්න පුළුවන්. නමුත් ඊට වඩා හොඳ price මෙතන තියෙනවා 346.20 කියන එකට දෙන්න බෑ. 500 limit එක 9000 ගාණ ඉවරයි. පොඩි ගාණයි එතන තියෙන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා ලක්ෂේ රුපියල් ලක්ෂේ ඉඳන් 5 ලක්ෂ ගානට එනකන් USDT 1500ක් තියෙන කෙනෙක් ඉන්නවා. මම මෙයාට සෙල් කරනවා 345.95ට. මගේ තියෙන ඔක්කොම USDT ටික 325.03ක්. මේ මගේ account details ටික. දැන් මම order එක place කරාට පස්සේ දැන් මේ merchant මෙයාගේ නම crypto panda man කියන එක තමයි මේ ඉන්නේ. 1,12,419ක් මගේ account එකට වැටෙන්න ඕනේ. මෙයා chat එකේ ඉන්නවා. මෙයා මට සල්ලි දාලා මම කන්ෆර්ම් කරාට පස්සේ තමයි මගේ තියෙන මේ ක්‍රිප්ටෝ ටික රිලීස් කරන්නේ මම. එතකම් මම ළඟ තමයි තියෙන්නේ. මට මේක 100 ලක්ෂයක් ෂුවර්. මම මෙයාට මෙසේජ් එකක් දානවා.
send slip යාට සල්ලි දාලා ස්ලිප් එක දාන්න කියලා. right. ඊට පස්සේ ස්ලිප් එක දැම්මට පස්සේ මම මෙයාට රිලීස් කරනවා. දැන් මෙයා ඉන්නේ මම අර ඉස්සෙල්ලා ඔයාලට පෙන්නපු පොසිෂන් එකේ ඉන්නේ. මම USDT ගන්න ගියේ ලංකා මේ UAE වලින්. අන්නේ ගන්න ගියපු පොසිෂන් එකේ තමයි මෙයා ඉන්නේ. එතකොට මෙයා දැන් මම ඒ වෙලේ USDT තිබිච්ච කෙනාට මම සල්ලි දාලා මම ප්‍රූෆ්මන්ට් එක ඉදිරිපත් කරානේ. දැන් මෙයාට සල්ලි දාලා මෙයා ඇවිල්ලා මට සල්ලි දාලා ප්‍රූෆ්මන්ට්. ඔන්න දැන් මට සල්ලි දාලා තියෙනවා. බලමු අපි මගේ account එකට ගිහිල්ලා මේ සල්ලි ටික වැටලා තියෙනවද කියලා. 1,10,852යි මගේ account එකේ තිබුණේ. පොඩ්ඩක් ඉන්න password එක ගන්නකම්. right password එක ගාලා මම log වුණා. දැන් බලන්න මගේ account එකේ 2,23,272ක් තියෙනවා. දැන් මට සල්ලි ඇවිල්ලා තියෙනවා. දැන් මට ප්‍රශ්නයක් නැහැ. මේ සල්ලි ටික ලංකාවේ කෙනාට දානකම්. දැන් මම උදාහරණයක් විදිහට අරගෙන බැලුවොත් මගේ අවසාන මේකින් මේ ට්‍රාන්සැක්ෂන් එක 1,12,420යි. මේවට වෙන උඩම ට්‍රාන්සැක්ෂන් එක. දැන් 16කට sorry මේ ලංකාවේ වෙලාවෙන් 16කට මම දුබයින් ඉන්නේ. ලංකාවේ දැන් 16කට 4ට දැන් 3යි ගණන් කලාව 1,12,420ක් ඇවිල්ලා තියෙනවා. right. දැන් බලමු මෙතන ගාන කීයද කියලා. 1,12,420 මේ තියෙන්නේ යාගේ ස්ලිප් එක. දැන් මට මෙයා ස්ලිප් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ සල්ලිත් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මෙයා මෙන්න මෙතන මැසේජ් එක. මේ මැසේජ් එක මට එන්නේ දැන් මගේ විනාඩි 15ක් මගේ ළඟ මගේ USDT ටික Binance එකේ බ්ලොක් කරලා තියෙන මට මොනවද කරන්න බෑනේ මේ USDT ටික අයින් කරගන්න බෑ. දැන් මෙයා සල්ලි දාලා මේ බටන් එක ක්ලික් කරා කියන්නේ permanent මෙයාට මේ මට ගන්න බෑ. මට සල්ලි ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක නොදා හිටියොත් මොකද වෙන්නේ? මගේ account එක බ්ලොක් කරනවා. මගේ account එකට හානියක් වෙනවා. ඉතින් මගේ account එකට මම හානියක් කරගන්න කැමති නැහැ. මම කැමති පුළුවන් තරම් ඉක්මනට මෙයා රිලීස් කරන්න. ඒක නිසා මම මෙතෙන්ට ගිහිල්ලා payment received කරලා මට payment එක ආවා කියලා මම confirm කරලා මෙයාට මේ US dollars ටික රිලීස් කරලා දානවා. ඉතින් මේක මට මේ සල්ලි දාව පුද්ගලයා මාව දැකලත් නැහැ ජීවිතේට. මම මෙයාව දැකලත් නැහැ. ඉතින් මේ ගනුදෙනුව වෙනවා. ඉන්න මම මේකට මේකේ වෙරිෆිකේෂන් ටික කරලා ඉවරලා ඔයාලට වීඩියෝ එක කන්ෆර්ම් කරන්න. ගැටලුවක් නැහැ මෙතන ඔතෙන්ටිෆිකේෂන් කෝඩ් එක විදියට මෙතන මට එනවා 616,424 616,424 එක done right released. දැන් මේ 1,12,419 එයාට රිලීස් වුණා. දැන් මගේ ළඟ ඒ අදාළ USDT 324,96 325.01ක් ආවේ. ඒකෙන් Binance charges කියලා 324.96ක්. ඒක දැන් මෙයාට රිලීස් වෙලා. දැන් මල් ළඟ USDT නැහැ. right. මට සල්ලි ඇවිල්ලා තියෙනවා USDT ටික මගේ 0. මට asset එකක් නැහැ. මොකද මම මෙයාට රිලීස් කරා. මට මේක රිලීස් නොකර ඉන්න බෑ. එයා මාව කළු සුදුද කියලා දන්නෙත් නෑ. මම එයාව කළු සුදුද කියලා දන්නෙත් නෑ. නමුත් මෙතෙන්දී ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න මගේ පරණ තිබිච්ච ගානටම බැලන්ස් එක ඇවිල්ලා තියෙනවා 2,771යි ඩොලර් තියෙනවා. මගේ මහජන බැංකුවේ account එකට මම දැන් සල්ලි ඇවිල්ලා තියෙනවා. මම මේක මේ US dollars ටික මේ ලංකාවට සල්ලි දාන්න මට මේ ඩිරාම් ටික දීපු පුද්ගලයාගේ account එකට දැන් මම මේ සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරනවා. ඔන්න ඔක තමයි සරල සිද්ධාන්තේ අපේ මම ලංකාවට සල්ලි දාන ක්‍රමය. right එන amount එක ජය වේවා. ඔය ක්‍රමය මම මේක බලලා ඔයාලා idea එකක් අරගන්න. ඒ idea එක අරගෙන ඉවරලා විශ්වාසයක් 100%ක් විශ්වාසයෙන් මම විශ්වාසය තහවුරු වෙන්න ඕන නිසා තමයි වීඩියෝ එක කරේ. එහෙනම් amount එක ජය වේවා. thank you.